ප්‍රකාශය ගවේෂ බස්නායක ප්‍රථමයෙන් දේශීය පුවත්. කටුනායක සහ තමුත්තේගම යන ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු දෙකකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කටුනායක ගුවන්තොටුපළ 18 කණුව මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය අසලදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් යතුරුපැදියක ගමන් කළ කාන්තාවක් මිය ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. යතුරුපැදි දෙකෙහි පදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරුවෙකු මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. තමුත්තේගම ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් තවත් ලොරි රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී එහි ගැටී පෙරළී යාමෙන් අනතුරක් සිදුව ඇති බව පොලිසිය පැවසුවා. අනතුරින් කුඩා ලොරි රථයේ රියදුරු මිය ගොස් ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. දැන් ක්‍රීඩා පුවතක්. සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි. තරගයේ පළමු දිනය සඳහා නතර කරන විට සිය පළමු නිම සඳහා පන්දුවට පහර දෙමින් සිට නවසීලන්ත කණ්ඩායම කඩලු 9ක් දැවී ලකුණු 315ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් ටොම් ලැතම් ලකුණු 63ක් ලබාගත් අතර මිචෙල් සැන්ට්න නොදැවී ලකුණු 50ක් ලබා සිටිනවා. අද දින ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පසරු 6ට බලාපොරොත්තු වන්න.